ඒ අපි යමු අද ඩෑෂ් කැම් එක ඉන්ස්ටෝල් කරන්න. මේක Honda CR එක 2020 පවර් චෙක් කරන්න මල්ටිමීටරයක් ඕන වෙනවා. මේක තමයි අපේ ඩෑෂ් කැම් එක. මේක DD5 Z50 Pro dual channel ඩෑෂ් කැම් එක. මම Amazon එකෙන් ඕඩර් කරේ. ෆියුස් බොක්ස් එක මෙතනින් යට තමයි තියෙන්න ඕන. ලොකු අමාරුවක් නෑ. එහෙම ගැලවුණා. මෙතන පල්ලෙහා තමයි ෆියුස් බොක්ස් එක තියෙන්නේ. දැන් මෙතනින් අපි එකකට චෙක් කරන්න ඕන මොන ෆියුස් අපිට ඕන වෙන්නේ කියලා. මම මේ ස්විච් එක වෙනම ගත්තා. මොකද මම මේක ඔන් කරගන්නත් ඕන වෙනවා. ඔන් කරාට පස්සේ 12 වෝල්ට් එන එකයි ඕෆ් කරාම 12 වෝල්ට් එකයි චෙක් කරගන්න. ඕනස් මැනුවල් එකේ බලමු ෆියුස් ඩයග්‍රෑම් එක කොහොමද තියෙන්නේ කියලා. මොකද කිසිම වැදගත් ෆියුස් එකක් භාවිතා කරන්නේ නැහැ. අනිත් ඒවා තමයි ගන්න. මේක තමයි ෆියුස් ඩයග්‍රෑම් එක. ෆියුස් නම්බර් 3 එක තියෙන ඔප්ෂන් 3 කියලා 23 තියෙන මොකුත් දාලා නැහැ ඒකේ. මේ දෙකෙන් එකක් ගම ෆියුස් නම්බර් 23 ආයේ ෆියුස් දෙකක් ඕන. එකක් always 12 වුණාට ඔන් කරාට පස්සේ 12 වෝල්ට් තියෙන එක. ඒකට ෆියුස් නම්බර් 19 තියෙන මූන් රූෆ් කියලා. මොකද මේකට මූන් රූෆ් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට එකක් ගන්න පුළුවන් ඕන නම්. කරමු ෆියුස් නම්බර් 19 ඊට පස්සේ 23 and ෆියුස් නම්බර් 3 එකක් අපි මේක ග්‍රවුන්ඩ් එකට තියාගන්න. අනිත් එක ෆියුස් එකට තියාගන්න ඕනේ. ඒක හම්බුණා always hot ෆියුස් එකක් හම්බුණා. ඒක ගන්න ස්ටාර්ට් කරාම නම්බර් 3 එකට 12 වෝල්ට් එනවා. හරි අපි ෆියුස් ටික හොයාගත්තා දැන්. එතකොට මේකට දෙනවා always hot එක 12 වෝල්ට් හැමදෙස නම්බර් 3 එක අපි මේ ෆියුස් එකට දෙනවා with signal වලට. ඒක ටික හයි කරගමු. මේකේ yellow එක VCC එක always 12 power එන්න ඕන. එතකොට මේක තියෙන red wire එක ACC accessory wire එක පානේ on කරලා පස්සේ 12 volt එක වෙන්න ඕන. මේක අපි ground ගන්න ඕන කාර් එකේ කොහෙට හරි. අපි ටික හරි කරගමු. මෙතනට හයි කරගත්ත මේ wire එක මේ ටික යට හයි කරලා තියෙනවා. දැන් අපි චෙක් කරලා බලමු. අපි ස්ටාර්ට් කරලා බලමු ඉස්සරහට වැඩ කරනවද කියලා. වරින් එක ඔෆ් එක වැඩ කරන්න ඕන. ඒක කාලා තියෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔෆ් එකේ වැඩ කරන විදියට. දැන් මම ඔෆ් කරලා තියෙන්නේ වාගේ මොනිටර් මෝඩ් එක වැඩ කරනවා. මොකද කැමරා ඔෆ් වුණොත් වැඩ කරන දෙයක කරන්ට් එක එනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ. අපේ ඉන්ස්ටලේෂන් එක කොහොම හරි. දැන් අපිට තියෙන කැමරාව හයි කරගන්න වැඩේ ෆිනිෂ් කරගන්න. ඔය අතර දැන් තියෙන්නේ මේ වාර රන් කරගන්න. අමාරු පාර්ට් එක ඉවරයි. වරින් එක තමයි මට ෂුවර් නැතුව තිබ්බ වරින් එක. ඕකේ කියන්නේ අපි දැන් මීටර් මේක රන් කරගන්න ක්‍රමයක් හොයාගමු. හරි එකක් ගැලවුවා. වෙන හින්දා අපි ඉස්සෙල්ලා කැමරා ඉන්ස්ටෝල් කරගමු. මේක හයි කරගන්න හොඳ ලොකේෂන් එක බලන්න. හරි. ඔන්න අද වයිට් එකක් දුන්නා. දැන් ලයින් දාපිය. මේක රෙයා කැම එකක් ගන්න ඕන. මේ තියෙන ඒ වයර් එක. දැන් බලන්න. මේ තියෙන රෙයා කැම එක. රෙයා කැම එකෙන් තමයි දැන් පේන්නේ. තියෙන රෙයා කැම එක. රෙයා කැම එකෙන් තමයි දැන් පේන්නේ. මේ වයර් කොහොමද ගෙනියන්නේ? මේක අපි මේ උඩින් මේ පැත්තෙන් ගෙන්න. මොකද මෙතන යා බෑග් එක තියෙන දේ ඒක ඩැමේජ් වෙන්න බෑ.
මේක උඩින් අපි මෙහෙම ගෙනියමු. ඒ වයර් එක මෙතනින් දාගත්තා මේ පැත්තෙන් මේ උඩින් ආවා. මොනිටර් ට්‍රිම් එක දාගත්තා. ඊට පස්සේ මෙතන උඩින් අරගෙන එතනට ආව මේ වයර් එක එතනින් එහා පැත්තට අපි ඩෝ ට්‍රිම් එක කරා ගෙනියමු අනිත් පැත්තට. මේක හරහා ගන්න එක තමයි දැන් පොඩි ගේම. මෙතනින් දාලා මේක අපි මෙතනින් ගන්නවා. මේ කම්බිය මම දැම්මා මේක මේ පැත්තෙන්. දාලා මේක එහා පැත්තට ගත්තා. WD-40 පොඩ්ඩක් ගැහුවා. එතකොට ටක් ගාලා මේ වයර් එක මේ පැත්තෙන් ගන්න පුළුවන් වුණා අපිට. කැමරා එක සෙට් කරගෙන ඉමු. මේක අප් කියලා ගහලා තියෙන පැත්තක්, ඒ අප් කියලා ගහලා තියෙන පැත්ත උඩට එන්න තමයි දාන්නේ. එතකොට දැන් අපි මේක උඩ පැත්ත තියෙන හින්දා මේක අප් යන්නේ මේ පැත්තට. මේ හීට් එලමන්ට් එකට අහු වෙන්නේ නැති වෙන්න එතනක් බලලා තමයි දාන්න ඕන අපි. හරි. ඒක හයි කරගත්තා. ඊට පස්සේ මේ වයර් එක කනෙක්ට් කරන්න තියෙන්නේ අපිට. අපි ඉතුරු වෙන වැඩිපුර වයර් එක මේක ඇතුළට දාගමු. ඊට පස්සේ ප්ලාස්ටික් ට්‍රිම් එක දාගන්නවා. අමාරු නෑ ලේසි. තියලා. ඒක තමයි වීඩියෝ එක. මං හිතපු තරම් අමාරු නෑ වැඩේ. වැඩේ ලේසි. අර පොඩ්ඩක් අපිට වෙලා ගියේ අර ෆියුස් ටික හරියට අඳුර ගන්න විතරයි. ඊට පස්සේ අනිත් ටික අපිට ලේසි කරගන්න. ඒ කියන්නේ අපි ඉන්ස්ටලේෂන් එක සක්සස්ෆුලි කරගත්තා. ඒක ලොකු රොකට් සයන්ස් එකක් නෑ මේක හරි ලේසි කරගන්න. අනින් ඕනම කෙනෙකුට මොකද මටත් ලොකු නොලෙජ් එකක් නෑ වාහන ගැන. තියෙන බොහොම බේසික් නොලෙජ් එකක් තියෙනවා. ඕනම කෙනෙකුට තියෙන බේසික් නොලෙජ් ටික තමයි මටත් තියෙන්නේ. මම ඒ ටිකෙන් තමයි මේක කරගත්තේ. හරිම ලේසි. වයර් එක ගෙනියන එක තමයි පොඩ්ඩක් ගේමක් තියෙන්නේ. මෙතන ඉඳන් මේ ටිකට ගෙනහිල්ලා පල්ලෙහෙන් ගේන. මොකද යා බෑග් එක තියෙනවා මෙතන. යා බෑග් එකක් තියෙන වාහනේ මෙච්චර ලේසියෙන් කරගන්න පුළුවන්. අනේ යා බෑග් නැති වාහන කොහොමත් හරි ලේසි. බොහොම පොඩි ටූල්ස් ටිකක් තමයි ඕනේ. ටූල්ස් ඇත්තම ඕන නැතිම තරම් එකම දේ තමයි පොඩ්ඩක් මල්ටිමීටර් එකක් ඕන වෙනවා. වෝල්ටේජ් එක අඳුර ගන්න මල්ටිමීටර් එක ඕන වෙනවා. එච්චරයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ 12 වෝල්ට් අවුට්ලට් එකකට දෙනවා නම් මෙතනට මල්ටිමීටර්ස් මුකුත් ඕනේ නැහැ. ඒ විතරම එක මෙහිම වටින් ගෙනල්ලා මෙතනින් ගත්තා නම් 12 වෝල්ට් අවුට් එකට ගන්න පුළුවන්. අනිත් කාස් වලටත් එහෙමයි. මම ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහින් බලනවා කොහොමද මේ වෙන්නේ කියලා. අන්න කැමරාස් දෙකම ෆ්‍රන්ට් එන්ඩ් දෙකම චෙක් කරලා කැමරා දෙකම හොඳට වැඩ කරනවා. එහෙනම් එච්චර වීඩියෝ ඔයගොල්ලෝ තනියම ගන්න. මම ගත්ත ලින්ක් එක පල්ලෙහෙන් දාලා තියන්නම්. ඩෑෂ් කැමරා ගොඩාක් කොමන් ඩෑෂ් කැමරාස් තියෙන්නේ. හැම ඩෑෂ් කැමරාවම එහෙම හොඳම එකක් කියලා එකක් නැහැ. කොයි එක ගත්තත් එක වගේ ක්වොලිටි එකක් තමයි තියෙන්නේ. Tamanට ගලපෙන එක ඩෑෂ් කැම් එකක් ගන්න. මම මේකේ ලින්ක් එකක් දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් මේක චෙක් කරලා බලන්න. මොකද මේක මම රිවිව්ස් බලලා YouTube රිවිව්ස් කීපයක් බලලා තමයි මේ මොඩල් එක ඕඩර් කරලා ගෙන්න ගත්තේ. Amazon එකේ හොඳ රේටින් එකක් තිබ්බා. එහෙනම් තමන්ගේ ඩෑෂ් කැමරා තනින් ඉන්ස්ටෝල් කරගන්න. මොකද මේ ලංකාවේ ගැන එච්චර ගාණක් ගන්නයක් නැහැ ඉන්ස්ටෝල් කරන්න. දැන් මෙහෙනම් ඉන්ස්ටලේෂන් එකට $200ක් 250ක් විතර ගන්නවා. ඒකින්ද පැයක් දෙකක් අරගෙන මේ වගේ වැඩක් කරගත්තා මම. මොකද ඒ සල්ලි ටික මට ඉතුරුයි. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා.